can bring you home. Don't you sweat it, baby. හායි යාළුවනේ, ඔයාලට කොහොමද? අපි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ මෙදාසරේ අපි නත්තල සමරපු විදිහ. ඔයාලත් එකතු වෙන්න එහෙනම් අපිත් එක්ක. මේ හරියටම නත්තල් දවසේදී මන් දැන් යන්නේ බ්‍රවුනි එකක් හදන්න. මම බ්‍රවුනි එක හදන්න ගත්තේ පාන් පිටි, කොකෝ පවුඩරයි, බිත්තරයි, වැනිලයි, පොල් තෙලුයි විතරයි. මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ඕනම කෙනෙක්ට. මම දැන් බ්‍රවුනි බටර් එක හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඒක බේකින් ට්‍රේ එකට දාලා බේක් කරගන්න. දැන්මයි යන්නේ බ්‍රවුනි එක උඩින් පෙබර්ස් දාලා ලස්සනට සරස ගන්න. පෙබර්ස් දැම්මට වැඩක් උනේ නෑ. බ්‍රවුනි එක බේක් වෙද්දී බ්‍රවුනි එකේ ඇතුළට පෙබර්ස් ටික ගිහිල්ලා තිබ්බා. ඒ වුණාට ඔයාලා බලන්නකෝ මම ඒක ලස්සනට සරසගත්ත විදිහ. ඔහොම තමයි පෙබර්ස් ටික තියාගත්තට පස්සේ ඒකේ ලස්සන. දැන් තියෙන්නේ ඉතින් බ්‍රවුනි එක oven එකට දාලා බේක් වෙනකම් බලන් ඉන්න. ඊළඟට මම හදන්න හිතුවා මිනි පිට්සා ටිකක්. දැන් මම මේක හදන්න තමයි යන්නේ. ඉස්සෙල්ලාම පාන් පිටි, ඊස්ට්ුයි, සීනි, තේ ටිකකුයි දාලා ඩෝ එක අනා ගන්න තමයි මම මේ හදන්නේ. දැන් පීසා ඩෝ එක හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේක ඩබල් සයිස් වෙනකම් හොඳට තෙල් ටිකක් ගාලා වහලා තියන්න. ඊළඟට තියෙන්නේ අපේ අතුරුපස එක හදාගන්න. මං හිතුවා මේ පාර ජෙලි එකක් හදන්න. රතු පාටයි කොළ පාටයි දාලා. දැන් මං ඉස්සෙල්ලාම යන්නේ රතු පාට ජෙලි එක දාලා කප් වලට සෙට් කරගන්න. රතු පාට ජෙලි එක දැන් හොඳට සෙට් වෙලා තියෙන්නේ. අපි දැන් යන්නේ ඊළඟට කොළ පාට ජෙලි එක දාගන්න. මම කොළ පාට ජෙලි එකක් කියලා ගෙනල්ලා තියෙන්නේ තැඹිලි පාට ජෙලි එකක්. ඒත් ඉතින් කරන්න දෙයක් නැති හන්දා මම රතු පාට ජෙලි එක උඩින් තැඹිලි පාට ජෙලි එක දාගත්තා. ඒක එච්චර ලස්සනට පෙනුනේ නෑ. ඒත් ඉතින් කරන්න දෙයක් නෑනේ. මේ පාර නතරට නංගිලා අපේ දිහා ආවා. අපි දැන් යන්නේ අපේ පාටියේ තියෙන තැන එළිය පොඩ්ඩක් මේසෙ දාලා හදාගන්න. දැන් අපි යන්නේ අපේ ඊළඟ කෑම ටික හදාගන්න. දැන් ඉතින් මේ අපි කට්ටිය hina වෙවි කරන්න යන්නේ අපි හදන අනිත් කෑම ටිකට ඕන කරන ලුණු මිරිස් අනම්මනන් ටික කපන්න. අපේ අක්කා නම් තාම ආවේ නැහැ. එයාත් එයාලා දිහා කෑම වගේක් හදාගෙන එනවා කියලා තමයි කිව්වේ. අපි බලමු එයා ආවහම එයා මොනවද හදාගෙන ඇවිත් තියෙන්නේ කියලා. උදේ මං හදලා තියාගත්ත පීසා ඩෝ එක දැන් හොඳට පිපිලා. දැන් තියෙන්නේ අපිට ඒක හදාගන්න. ඔයාලත් එන්න එහෙනම් අපිත් එක්ක ඒක හදන හැටි බලන්න.
පීසා ටිකත් අපි දැන් හදාගෙන ඉවරයි. අපි තව කෑම ජාති ගොඩක් හැදුවා. කලබලේ හන්දා අපිට ඒව ඔක්කොම වීඩියෝ කරගන්න බැරි වුණා. දැන් අපි යන්නේ අපේ නත්තල් පාටි එක පටන් ගන්න. ඔයාලත් එන්න එහෙනම් අපිත් එක්ක අපේ නත්තල් පාටිය බලන්න. මේ තමයි ඉතින් අපි කට්ටිය. මේ විදිහට තමයි අපේ නත්තල් පාටි එක ඉවර වුණේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ නත්තලක් වේවා. බයි. අපි ගිහින් එන්නම්.